කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මේ දවස්වල මගේ වීඩියෝස් නම් ටිකක් විතර පරක්කුයි. මොකද දන්නවද හේතුව? මේ දවස්වල මට වීඩියෝස් ගේන්න පුංචි කම්මැලිකමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කම්මැලිකමට ඉඩ දීලා තමයි මේ දවස්වල දවස ගෙවෙන්නේ. මොකද මේ අවුරුදු දවස් ටිකනේ යන්නේ. ඉතින් ගෙදරත් පොඩ්ඩක් වැඩ වැඩි. ඒ වැඩත් එක්ක වීඩියෝ එකක් කරන්න පොඩක් කම්මැලි. ඉතින් ඒක නිසාම ඒ කම්මැලිකමට ඉඩ දීලා මගේ සුපුරුදු වැඩ ටික නම් කරගෙන යනවා. ඉතින් ඔන්න බලන්නකෝ හරිම ලස්සනට ඉර පායපු දවසක්. මේ ඉර එළියේ ඉතින් මගේ කිචන් එක පැත්තට තමයි වැටෙන්නේ. ඔන්න ඔතනින් හැමදාම ඉර දිහා බලාගෙන තමයි උදේට මම වැඩ ටික කරන්නේ. ඉතින් උදේම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් ලන්ච් මේ හැමදේම රෙඩි කරලා මම දැන් මගේ අර කලින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තු ප්ලෑන් එකට අනුව අද මට තියෙන්නේ කිචන් එක ක්ලීන් කරගන්න. ඉතින් අද බබාලා ස්කූල් ගිහිල්ලා ඉන්නේ. චූටි බබා නම් තාම නිදි. ඉතින් එයා හැරෙනකම් හිමීට මං ඔන්න මගේ වැඩ ටික පටන් ගත්තා. ඉතින් මට වගේම ඔයාලටත් සමහර දේවල් කරන්න පුංචි කම්මැලිකම් එනවා ඇති නේද? එහෙම කම්මැලි වෙලාවට ඔයා මොකද කරන්නේ? මම නම් ඉතින් ඒ කම්මැලිකමට අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙනවා. මොකද ඒ කම්මැලිකම ඒ විදිහට යන්න දෙන්න ඕනි කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒක මැඩගෙන වැඩ කරන්න ගියොත් එක්ක මම ස්ට්‍රෙස් වෙනවා. එහෙමත් නැත්නම් මම කරන වැඩේ පිළිවෙලක් නැහැ, ලස්සනක් නැහැ, ඒකේ හොඳ නිමාවක් නැහැ කියලා මට දැනෙලා තියෙනවා. ඒක නිසාම ඒ කම්මැලිකමට නම් මම අවස්ථාව නොදී ඉන්නෙම නැහැ. හැබැයි ඒ කම්මැලිකම අවසානයේ ඊට පස්සේ මං හිතියටත් වඩා ගොඩක් හොඳින් මගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් බව මම දන්නවා. ඉතින් ඒක නිසා අපිට එන පුංචි කම්මැලි වලටත් පුංචි ඉඩක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මොකද හැම වෙලේම හැම මොහොතකම අපිට ගොඩාක් පිළිවෙලට සැලසුමකට අනුව පර්ෆෙක්ට් විදිහට වැඩ කරන්න හරි අමාරුයි. එහෙම වෙන්නෙම නැහැ. ඒ නිසා ඔය වගේ පුංචි දේවල් වලටත් පොඩි ඉඩක් දෙමු නේද? ඔන්න ඉතින් කතාවෙන් කතාව මම මගේ වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ කිචන් එක ක්ලීන් කරන වැඩේ කිව්වම මම ඒකත් කොටස් කීපයකට බෙදාගෙන තමයි ඉන්නේ. ඉතින් අද උදෑසන වරුවේ මම ප්ලෑන් කරගත්තේ කවුන්ටර් ටොප් එක උඩ ක්ලීන් කරලා ඉවර කරගන්නවා කියලා. මොකද මුළු කිචන් එකම බදාගත්තොත් මට ඒක එක කොටසක්වත් හරියට ක්ලීන් කරගන්න බැහැ. ඒක නිසා මම හිතුවා උදේ වරුව කවුන්ටර් ටොප් එක උඩ ක්ලීන් කරලා හවස් වරුව මගේ කබඩ්ස් වල තියෙන වීදුරු බඩු ඒ වගේ දේවල් ටික සෝදලා කවුන්ටර් ටොප් එක යට පොඩ්ඩක් අස් කරගන්නවා කියලා. ඉතින් ඒක මම හවස් වරුවට දාගත්තේ මට කවුන්ටර් ටොප් එක යට ගොඩක් ලොකුවට අස් කරන්න නැහැ. මම මේ ළඟකදී යට කොටස හොඳටම අස් කරා. ඒ නිසා මට ගොඩක්ම විශේෂයෙන් කරන්න තියෙන්නේ කබඩ්ස් වල තියෙන වීදුරු බඩු ටික ක්ලීන් කරගන්න එක. ඊට පස්සේ ඒ ටිකත් ක්ලීන් කරලා ඉවර වුණාට කිචන් එකේ මගේ තව එක කොටසක් ඉතුරු වෙනවා. ඒ තමයි මගේ ෆ්‍රිජ් එක. ඉතින් ෆ්‍රිජ් එක ක්ලීන් කරන වැඩේ නම් අද දවසේ මට කරන්න වෙන්නේ නැහැ. ඒක නිසාම ඒක මම ඉදිරි දවසක කරන්න හිතන් ඉන්නවා. ඉතින් කවුන්ටර් ටොප් එක උඩ තියෙන සියලුම දේවල් මම හොඳට සෝදලා අවුවට දාලා තමයි වේලගන්නේ. මොකද ගේ ඇතුලේ ඔය වගේ දේවල් වේලෙන්න තිබ්බොත් ටිකක් වැඩි වෙලාවක් යනවනේ. මට ඒවා අපහු වසුර ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම හොඳට තදවුවක් වැටෙන නිසා එළියේ පැදුරක් කෙලලා පැදුරට දැම්මා මේ හැමදේම වේලගන්න. ඉතින් කිචන් එක ක්ලීන් කරන්න අද දවස මම දාගත්තට ඒ දවසත් මම මේ විදිහට බෙදාගත්තු එක ගොඩාක් සතුටුයි. මොකද මේ කවුන්ටර් ටොප් එක අස් කරන වැඩේ ටික අවසන් වෙනකොට මට හොඳටම මහන්සියි. ඉතින් හැමදාම අස් කරත් කොච්චර කුණු තියෙනවද කියලා හිතුණා. අපි හැමදාම ක්ලීන් කරත් දේවල් පිළිවෙලකට තියාගත්තත් මේ විදිහට පුංචි කුණු එකතු වෙන එක නම් නවත්තන්නම බැහැ. ඉතින් පේනවනේ මම ඔය ස්පයිස් බොටල්ස් ඔය වගේ දේවල් හැඳි එතකොට කවුන්ටර් ටොප් එකට තියෙන සියලුම වගේ දේවල්
සෝද ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ මල්ලි බබත් ඇහැරිලා ඉන්නේ. එයාත් දැන් චුට්ට ඉතින් මගේ වැඩවලට උදව් වෙන්න එනවා. අද ඉතින් කොහොමත් සතියේ දවසක් නිසා මට 11:00 වගේ වෙද්දී උදෑසන කරන්න තියෙන වැඩ ටික අවසන් කරගන්නත් ඕනේ. ඉතින් මම ඉක්මනින් මේ දේවල් ටික කරගන්න ගමන් තමයි ඉන්නේ. මොකද 12 වෙද්දී විනු බබාව ස්කූල් එකෙන් ගන්න යන්නත් තියෙනවානේ. ඊට පස්සේ ඉතින් ආපහු අපි ගෙදර එනකොට 2 විතර වෙනවා. ඉතින් ඒ ඇවිල්ලත් පොඩ්ඩක් රෙස්ට් කරලා තමයි හවස් හරුවේ ආපහු වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නත් මට ගොඩාක් සතුටු කාරණාවක් තියෙනවා. ඒ තමයි මගේ මේ YouTube ෆැමිලි එක පහුගිය දවසක ආදරණීය හදවත් 6000 පසු කරා. ඉතින් මේක පටන් ගන්නකොට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. ඔයාලා මාත් එක්ක එකතු වෙයිද කියලාවත් හිතුවේ නැහැ. කොහොම වුණත් කමක් නැහැ. මගේ මතකයේ විදිහටවත් මම මේක තියාගන්නවා කියලා හිතාගෙන පටන් ගත්තු මේ YouTube channel එක ඔන්න ඉතින් ආදරණීය හදවත් 6000කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් කියා ගන්න බැරි තරම් ලොකු සතුටක් තියෙනවා. ඒක පුංචි ගාණක් වෙන්න ඇති. නමුත් කිසිම කෙනෙක් නොදැන හිටපු මාව ආදරණීය හදවත් 6000ක් දන්නවා කියන එක නම් මට ලොකු දෙයක්. ඉතින් ඒ එකතු වුණු හැම හදවතකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් ආදරයෙන් රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. ඔන්න ඉතින් දැන් හිමිහිට අපේ මල්ලි බබත් මගේ වැඩ කටයුතු වලට එකතු වෙලා තමයි ඉන්නේ. එයාට ඉතින් පුංචි වැඩ පැවරුවේ නැත්නම් මට මේ වැඩේ දිගටම කරගෙන යන්න වෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් එයාට කරන්න පුළුවන් පුංචි දේවල් වලට එයාවත් හවුල් කරගෙන මම මගේ වැඩ ටික ඉක්මනින් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඔය විදියට හොදලා දෙන හැමදේම අපේ චූටි පුතා තමයි මෙන්න මේ පැදුරට වේලෙන්න කියලා ගෙනත් දාන්නේ. ඉතින් කවුන්ටර් টොප් එක උඩ තියෙන සමහර දේවල් මම සේදුවේ නැහැ. මොකද සමහර වෙලාවට ස්පයිසි බොටල් වගේ දේවල් ඒවා ෆිල් කරන්න කලින් මම ඒවා සමහර අවස්ථාවල සෝදනවා. ඉතින් එහෙම ළඟකදී සෝදපුවා තිබුණු නිසා හැමදේම මම මෙතන සෝදලා වේලගත්තෙත් නැහැ. ඔන්න ඊළඟට මම ආවේ දැන් ඉතින් කවුන්ටර් টොප් එක උඩ ක්ලීන් කරගන්න. ඉතින් ඉස්සෙල්ලම මේ විදිහට මගේ ගෑස් කුකර් එක ක්ලීන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් පේනවනේ මේක කිලුට වෙලා තියෙන තරම්. මොකද කිචන් එක ළඟදී ක්ලීන් කරන්න ඉන්න හින්දාම දවස් 2ක 3ක කාලයක් වගේ මම මේ දේවල් හොඳට ක්ලීන් කරන්න ගියේ නැහැ. normally පොඩ්ඩක් ඔයලා උඩින් පිහලා දැම්මට ඩීප් ක්ලීනින් එකක් කරේම නැහැ. ඉතින් ඒක නිසා ඒවා හොඳටම කිලුට වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔය විදිහට ඉක්මනින් මම ගෑස් කුකර් එකත් ක්ලීන් කරගන්නවා. මුලින්ම මම සබම් පුංගවපු ස්පොන්ජ් එකකින් ගෑස් කුකර් එක හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ තෙමාගත්තු කිචන් ටවල් එකකින් තමයි මේ පිහන්නේ. ඊට පස්සේ නැවතත් හොඳට වේලුණු කිචන් ටවල් එකකින් මේ ලිප හොඳට පිහලා වේල ගත්තා. ඊළඟට ඔන්න කවුන්ටර් টොප් එක උඩ හොඳින් සෝදගන්න තමයි මම හදන්නේ. ඉතින් මෙතන තිබුණු බඩු වගේ දේවල් මං කවුන්ටර් টොප් එකේ අනිත් කොටසෙන් තියාගත්තා. මොකද වෙනම තැනකින් තිබ්බොත් මට ඒවා ගෙනියන්න කාලය යනවා. ඉතින් කාලයත් හරි අඩුවෙන් පාවිච්චි කරලා ඉක්මනින් වැඩ ටික කරගන්නත් ඕන නිසාම මම කවුන්ටර් টොප් එකත් කොටස් කීපයකට බෙදලා තමයි සෝදගන්නේ. ඉතින් ඔන්න දැන් සිංක් එක තියෙන පැත්ත මේ ගෑස් කුකර් එකයි මේ හරිය මේ ටික තමයි ක්ලීන් කරගන්න හදන්නේ. මුළු කවුන්ටර් টොප් එකම මම මේ විදිහට සෝදගන්නේ නැහැ. මේ සිංක් ඒරියා එක ළඟම කොටස තමයි මම මේ විදිහට සෝදගන්නේ. මොකද මට මෙතන වතුර ඉවත් කරගන්න පහසුයි. නමුත් අනිත් කොටසේ සෝදන්න ගියොත් මම ඒ වතුර බිමට තමයි දාගන්න වෙන්නේ. එහෙම වුණොත් මට බිමත් සෝදන්න වෙනවා. ඉතින් ඒකට මට වෙලාවක් නැහැ දැන්. ඒ නිසා සිංක් ඒරියා එක ගාව කොටස මම මේ විදිහට සෝදලා පිරිසිදු කරගන්නවා. ඉතින්
ඉතින් මේ කොටස නම් මම අනිවාර්යයෙන්ම සෝදනවා හේතුව මම වැඩිපුර වැඩ කරන්නේ මෙතන. ඉතින් ගොඩක් අපිරිසිදු වෙන තැන තමයි මෙතන. අනිත් තැන්වල නම් මම එහෙම ලොකුවට වැඩ මුකුත් කරන්නේ නැහැ. ඒ තැන්වල බඩු බාහිර ආදී වගේ තමයි තියලා තියෙන්නේ. ඒ නිසා මේ කොටස නම් මම අනිවාර්යයෙන්ම හොඳින් සෝද ගන්නවා. ඔය විදිහට සෝදලා මම වියලි රෙදි කඩකින් ඒ වතුර ඔක්කොම ඉවත් කරගත්තා. දැන් ඉතින් මෙන්න මේ තියෙන භාජන ටික අනිත් පැත්තෙන් තියලා මේ කොටස ක්ලීන් කරගන්න තමයි මම හදන්නේ. ඉතින් මේ විදිහට මේ පැත්තේ තියෙන ඒවා අනිත් පැත්තෙන් තියෙනකොට මම ඒවයිත් හොඳට දූවිලි පිහලා සුද්ධ කරලා තමයි තියාගන්නේ. ඉතින් සමහර දේවල් නම් මම ළඟකදී සෝදලා තියෙන්නේ. ඉතින් සීනි තේ කුඩු දාන බෝටල් වගේ දේවල් මම ඒවා රීෆිල් කරද්දී හොඳටම ඉවර වෙලා තිබුණොත් ගොඩක් වෙලාවට සෝද ගන්නවා. ඉතින් ඒ නිසා ඒ ටික මම අද සෝදගත්තේ නැහැ. ඉතින් ඒ ටිකත් ඔහොම පැත්තකින් තියලා මෙන්න මේ කොටස මම පොඩ්ඩක් පිරිසිදු කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ කොටස් ටික නම් මම සබන් පොගවපු ස්පොන්ජ් එකකින් හොඳට පිහලා ඊට පස්සේ ආපහු තෙත රෙද්දකින් පිහලා ආයෙත් වියලි රෙදි කොටසකින් පිහලා තමයි පිරිසිදු කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන තිබුණු ඔක්කොම භාජන ටික සෝදලා මේ දේවල් ටිකත් ඔන්න අහුරගත්තා. එළියේ වේලෙන්න දාලා තිබුණු භාජනත් මම ආපහු ගෙනාවා. ඉතින් ඒ ඔක්කොම වේලිලා තිබුණේ. ඉතින් ඒවට දාන්න ඕන දේවලුත් දාලා ඔය විදිහට අස් කරගත්තා. 3-5 බෝතල් ටික නම් තව ටිකක් ඔය විදිහට වේලෙන්න තිබුණා. මොකද ඒව තව ටිකක් හොඳට වේලෙන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔය විදිහට කවුන්ටර් টොප් එක උඩ පිරිසිදු කරන වැඩ ටික නම් ඉවර කරගත්තා. කවුන්ටර් টොප් එක උඩ විතරක් ක්ලීන් කරාට පැය 2ක් විතර ගියා ඔය වැඩ ටික කරගන්නත්. ඉතින් දැන් ඉතින් ඊළඟට කිචන් එකේ අනිත් කොටස් ටිකත් හොඳට ක්ලීන් කරලා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් එහෙම තියලා පොඩ්ඩක් ලස්සන කරගන්න තමයි තියෙන්නේ මට. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හමු වෙනකන් හැමෝටම තෙරුවන් සරණයි.